සියලු දෙනාටම ආයුබෝවන්. විදුහල්පතිතුමා, ඒ වගේම ආචාර්ය මණ්ඩලය, ඒ වගේම ඉතිරිව සිටින ආරාධිත අමුත්තන්, ඒ වගේම මව්පියන්, දරු දැරියන් ඇතුළු සියලු දෙනාගේම අවසරයි. හැබැයිම මොණරාගල් ප්‍රදේශයේ මේ කටුගහගල්ගේ විදුහල සිහිපත් වෙනකොට අපට පුංචි හදවතට අමුතුම ආස්වාදයක් මිහිරක් දැනෙන ස්ථානයක්. අර මෙතුමිය කිව්ව ආකාරයටම 1979 දී ජනවාරි 1 වෙනිදා මම මේ විද්‍යාලයට පුහුණු ගුරුවරයෙක් හැටියට දුෂ්කර සේවය ගත කිරීම සඳහා පැමිණියා. ඉතින් මම මේකේ විදුහල්පති හැටියට නෙමෙයි හිටියේ. ඒ කාලේ හිටියේ මාටින් මහත්තයා කියලා අපේ විදුහල්පතිතුමා. ඒ වගේ නන්දා ටීචර් කියලා ප්‍රධාන ගුරුතුමියත්, කරුණාරත්න මහත්තයා කියලා දීක්කයන් ආව ඒ ගුරුතුමා, ඊළඟට විමලාවති කියලා ඒ මේ දීක්කයන් ආපු ගුරුතුමිය, අප්පුහාමි මහත්තයා මුරුකෙලියාවෙන්, ඊළඟ ලාල් මහත්තයා කියලා තව මහත්තයෙක්, ඔයගේ විශාල ගුරු පිරිසක් එක්ක තව අපේ ආර්ය කිත්ති කියන හාමුදුරන් වහන්සේ ඇතුළු 17 දෙනෙක්ගේ ගුරු පිරිසක් එක්ක අපි එදා එකට හිටියා. ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන්නුයි මම මේ කතා කරන්නේ. මොකද වැඩි දෙනෙක් අද ජීවිතුන් අතර නැහැ. ඒ ආදි ගුරුවරු හැටියට මට දැනෙන විදිහට පැමිණිලා ඉන්නේ මං විතරයි. ඒකත් එක මගේ ඒ වාගේ ආවුසයක් විදිහට මටත් පුංචි වාසනාවක් තිබිලා තියෙනවා. ඉතින් එදත් මේ විද්‍යාලයේ ඒ හිටපු දරුවෝ සමහරට නැත්නම් අද වැඩි හිටියෝ එයා දන්නවා රෑ තමයි මේ ඉස්කෝලේ හැමදාම ඔය වගේ අපි මේ වගේ කලා උළෙලවල් නෙමෙයි එදා කරේ. ඒ පන්ති මට්ටමින් කරපු නාට්‍ය ප්‍රසංග. ඉතින් එදා එහෙමයි කරේ. එදා ඒත් රෑ කරේ. මොකද මේ ප්‍රදේශය හරිම කැමැති ඉල්ලුම තිබ්බේ තමන්ගේ කටයුතු නිම කරලා මේ වගේ හවසක ඇවිල්ලා විනෝද වෙන්න. ඉස්කෝලේ පිරෙන්න මේ ශාලාවේ වේදිකාවේ අපි කරේ හිටියා. මේ වගේ පහසුකම් එදා තිබුණේ නැහැ. පැට්‍රොමැක්ස් කීපයකින් තමයි ඒ කටයුතු කරේ. කොහොම වුණත් අද ඊට වඩා ඉතාම ප්‍රශංසනීය කලා මංගල්‍යයක් මෙතන පැවැත්වුණා. ඉතින් මේක එසේ මෙසේ කාර්යයක් නෙවෙයි. විදුහල්පතිතුමා මහ පුදුමාකාර ශක්තිවන්ත පුද්ගලෙක්. මොකද ඒ සංවිධාන ශක්තිය කියන එක නායකත්වයේදී ඊටාම වැදගත්ම කාර්යයක්. ඉතින් ඒ කාර්ය කරන්න තරම එතුමා බොහොම ලොකු ධෛර්ය සම්පන්න, වාග්ය සම්පන්න, හැකියා සම්පන්න පුද්ගලෙක් වෙලා තිබුණා. එතුමාට ගුරු මහත්මවරු නැති වුණත් ඒ ගුරු මහත්මීන්ගේ සහයෝගය ඉතාම මැනවින් ලැබුණ බව මේ වෙලාවේ පේනවා. හරිම දැවැන්ත කාර්යයක් මේ කරලා තියෙන්නේ. ඒ වගේමයි මෙතෙන්ට සහභාගී කරපු එක. මේ විදිහට එතුමාලා කොයිතරම් දුර ඉහළ තලයේ ප්‍රදේශයේ ඉන්න ඉහළම රාජ්‍ය නිලධාරීන් දක්වා මෙතෙන්ට මේ ස්ථානයට ආකර්ෂණය කරගන්න ශක්තිවන්ත පුද්ගලයෝ බවට පත් වීම බොහොම ලොකු වාග්යක්. අපි සතුටු වෙනවා. අපිට ඒදා එහෙම නොහැකි වුණත් ඔබතුමාලා මේ වාගේ කරන එක මේ රටේ දරුවන්ට කරන යහපත් සේවයක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපේ සතුට පළ කර ඉන්නවා. ඉතින් අපි හුඟක් කතා කිරීම මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. එදාට වඩා අද හැම අතින්ම දියුණුයි, තාක්ෂණය දියුණුයි, විදුලිය වෙනත් පහසුකම්. ඒ නිසා මේ වාගේ ඒවා එකලස් කිරීම. අද මේ දෙමව්පියෝ පැත්තකට වෙලා හිටියා නම්, ආදි ශිෂ්‍යෝ පැත්තකට වෙලා හිටියා නම්, ගුරු මණ්ඩලයේ පැත්තකට වෙලා එක එක්කෙනාගේ තම තමන්ගේ කාර්යයන් කරගෙන හිටියා නම්, දරුවෝ සාමාන්‍ය විදිහට පාසල් අධ්‍යාපනය ලැබුවා නම් මේ විදිහේ කලා උළෙලක් වෙන්නේ නැහැ. නමුත් විදුහල්පතිතුමාට හැකියාව ලැබුණා ඒ සියලු දේවල් ඒක රාශි කරන්න. ඒ සියලු සම්පත් ඒකාබද්ධ කරන්න. බාහිර සම්පත් ඒකාබද්ධ කරන්න. මේ තුලින් ඉතා විශිෂ්ට මේ වගේ පාසලක නෙමෙයි මීට වඩා ඉහළ පාසලක් සමග තරඟ කරන්න පුළුවන් ශක්තිවන්ත උත්සවයක් අද පවත්වලා තමුන්නාන්සලා අවසానයි. ඒ ගැන අපි ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ අද මේ
1818 වුණත් ප්‍රසිද්ධ ප්‍රදේශයක්. මොකද උඩරට කැරැල්ල කියන එක ආරම්භ වුණේ මෙහෙන්. නියම ජාති යාලය. නියම හැඟීම් තිබ්බ පිරිස් හිටපු සිංහල ජාතියේ වටිනා ශක්තියින් තිබ්බ පිරිස් මේ හිටියේ. ඒ වගේම ශක්තිවන්ත මිනිස්සු හිටියේ මෙතන. අපිට පේනවා මේ දරුවන්ගේ උනත් කුසලතාවයන් දකින්නකොට මේගොල්ලෝ සාමාන්‍ය අනිත් අයන් වලට වඩා හොඳ දේහධාරී හොඳ ශක්තිවන්ත තමන්ගේ ශරීරය ඒ කටයුතු සඳහා නිරත කරන්න සම්බන්ධ කරන්න ඉතාම හොඳ නිරෝගීමත් භාවයකින් ඉන්නවා. ඉතින් ඒ ගැන අපේ ප්‍රසාදය පළ කරනවා. මම කිලෝමීටර් 200කට එහා පැත්තේ දුර ඉඳලා මේ අද උදේ ආවේ මේ දරුවන්ගේ ඒ වගේ මේ අයගේ වැඩිහිටියන්ගේ සමාජයට අපි උගන්වපු දරුවන්ගේ මුණුපොරව මිනිපිඩියෝ තමයි මෙතන වේදිකාව ගත වෙන්නේ. මේ ඉන්න ඇත්තේ. ඉතින් අපි වැඩි දෙනෙක් නාඳුනා ගත්තත් ඒ දන්න අඳුනන කීප දෙනා වුණත් දැකලා සතුටු වෙලා මේ රටේ වෙන යම්කිසි අපි හිටපු ස්ථානයක යම්කිසි අභිවෘද්ධියක් දැකලා සතුටු සිතින් ගෙදර යන්නයි මේ ආවේ. ඉතින් ඒකට අවස්ථාව සලසා දුන්න අපේ විදුහල්පතිතුමාට ඒ ආචාර්ය මණ්ඩලයට ඒ වගේම අපේ ගුණසිංහ මහත්මයාට වාගේ අයට සියලු දෙනාටම අපගේ ස්තුතිය ප්‍රණාමය පළ කරනවා. මට හිතෙනවා මේ වෙලාවේ අර පැරණි ආශිර්වාදයක් තියෙනවා කිව්වොත් හොඳයිවත් දන්න මට විදුහල්පතිතුමාගේ අවසර ගන්න බැරි වුණා ඒ සඳහා. කමක් නැද්ද විදුහල්පතිතුමා? හොඳයි. එහෙමනම් මේ සියලු දෙනා මේ කාර්යය මේක මහ දැවැන්ත කාර්යය මේ විශේෂයෙන්ම මේ ගුරු මහත්මින් මේ නිවේදිකව හැටියට මෙතනපත් වෙලා ඒ කටයුතු කරපු එක බොහොම විශිෂ්ටයි. ඒ සියලු දෙනාටම ආශිර්වාද දෙන්න අපේ ළඟ තියෙන පැරණි ආශිර්වාදයන් එයින් එකක් හොඳයි හැරියොත් හොඳයි කියලා හිතෙනවා. ඔබතුමාලාගේ කාලේ අපතේ යනවා නම් මට සමාව වෙන්න කියලා මං ඉල්ලා හිටිනවා. සායුන්දන්තං කංග කුන්ත දනු චක්‍රවතාදි විවිධාර්ථ සහිත වූ බාවුන් සහස්‍රයන් දීගස්තු ලකලං අභිනිර්මිතන් දුටු නරන් සිටුවරම් වනකරං ගිරිමේ කලං උදිත තිමි දස සංයූ සබෝජන ප්‍රමාණ උම්බේ බෝධ භූත කොට ගිරිමේ කලානං වරණේන්ද්‍රයා පිටට පැන්න ගිය අගෝරසතේන අති රෞද්‍ර භයංකාර වනගවරසේකරා ගරුණ දිවි කුංජරාසුන කමුකකින්තරා රකුසයක් හගවරා දිද විද ගෝරතර බීමරූරු පුනාද කරනා පොළොන් කරවලුන් තෙලිසපත් ධාරේ සතපදිස් කරලා උදර මැද සිදුරු මුඛයෙන් නගින ලද ගිනි පුපුරු ඉසදාවැනය කරලද සංමාරම් මෝගත් දහස් සත්වලින් නෙක් කවිරගත් ගෝරතර වේශධාරී වූ ඒ වසවත්ති මාරයා මුනින්දෝ සාරා සංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලේ දස පෙරුමන් පුරා සසර සරිසරා දමදිවට විරාජිත සිල්පුරාය පක්ෂේ සබස් දුෂ්ක්‍රක්‍රියා කොට සුජාතා නං කතා දුන්නිතා කිරිබතා පිළිගතා බෝසතානෝ එයින් වැඩි සුන්දරා නිරින්දිය පිංජරා නමින් නේලංජරා නන් නිමල් ගන්තරදි බුදුන් පිසකරා වඩින සඳේ කුමරා සල්විද මුනීන්දෝත්තමේ දානාදි ධම්ම විදිනා දාන සීලාදි නෛෂ්කර්ම දස පාරමී ධර්මයන් බලයෙන් මේ විදුහල්පතිතුමාටත් ඒ ගුරු මණ්ඩලේ ප්‍රජාවටත් ඒ වාගේම සුදු දරුදරියන්ටත් ආදි ශිෂ්‍ය අපේ දරුවන්ටත් ජය මංගලානි උතුම් වූ ජය මංගල්‍යක්ම හේතු වේවා සියලු දෙනාටම ආයුබෝවන්.